2026 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරඟය අද ජපාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමත් සමග නැමීබියා හිදී පැවැත්වුණා. එහිදී තරඟයේ කාසියේ වාසිය දිනූ ජපන් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසියා. එහිදී ශ්‍රී ලංකා ඉනිම ඇරඹුවේ දිමන්ත මහවිතාන සමගින් විරාන් චමුදිතයි. එහිදී අති විශිෂ්ට ගණයේ ආරම්භයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දීමට ඔවුන් දෙදෙනා සමත් වුණා. ආරම්භයේ සිටම පන්දුවාරයට ලකුණු 8කට ඉහළ දල වේගයක් සහිතව පන්දුවට පහර දුන් මොවුන් දෙදෙනා පන්දුවාර 40ක් වන විටම ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 300 සීමාවට ඔසවා තැබුවේ ජපන් පන්දු යවන්නන්ට ඔවුන්ගේ කඩුළු දවා ගැනීමට තියා කඩුල්ලක් දවා ගැනීමට ආසන්න අවස්ථාවක් හෝ ඉතිරි නොකරමි. පන්දුවාර 40ක් පුරාවට ජපන් පන්දු යවන්නන්ට එරෙහිව හතර දිශාවටම පහරවල් එල්ල කරමින් ඔවුන්ව හෙම්බත් කර වූ දිමන්ත හා විරාන්ගේ ලකුණු 328ක අති දැවැන්ත සමතාව බිඳ වැටෙන්නේ 44 වෙනි පන්දුවාරයේ 5 වෙනි පන්දුවේදී දිමන්ත දුවද්දී දෙවී යාමකට හසු කර ගැනීමත් සමගයි. ඒ වන විට ඔහු පන්දු 125කදී හතරේ පහර 11ක් සමගින් ලකුණු 115ක් ලබා ගන්න සමත් වුණා. 19න් පහළ ලෝක කුසලාන ඉතිහාසයේ කිසිවෙකුට අමතක නොවන අන්දමේ ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ විරාන් පන්දු 143කදී හතරේ පහර 26ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 192ක් රැස් කරන්න සමත් වුණා. එහිදී ඔහුගේ ලකුණු ලබා ගැනීමේ වේගය සටහන් වුණේ 134.27ක් ලෙසයි. 45 වෙනි පන්දුවාරය වන විට මේ විශිෂ්ට ගණයේ ඉනිම් දෙකම බිඳ වැටීමෙන් අනතුරුව කෙසේ හෝ ඊළඟ පන්දුවාර පහ තුලදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 400 සීමාවට ගෙන යාමේ අදිටනින් වේගවත් ඉනිමක් දියත් කළ විමත් දින්සර පන්දු 24කදී හතරේ පහරක් හා හයේ පහර දෙකක් සමගින් ලකුණු 44ක් නොදවී රැස් කරමින් පන්දුවාර 50 අවසන් වන විට ශ්‍රී ලංකා ඉනිම කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 387ක දැවැන්ත ලකුණු පුවරුවක් දක්වා ඔසවා තබන්න සමත් වුණා. ඊට අමතරව ශ්‍රී ලංකා ඉනිමේ බිඳ වැටුණු ඉතිරි කඩුළු දෙක ලෙසින් දුල්නිත් සිංගේරා ලකුණු 5කටත් කවිජ් ගමගේ ලකුණු 4කටත් දැවී ගියා. ඊට අමතරව චාමික හීනැටිකල නොදැවී ලකුණු දෙකක් රැස් කරා. ඒ අනුව ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම යොමු කළ ලකුණු 387ක දැවැන්ත ඉලක්කය හඹා යාමට තවත් සුළු මොහොතකින් ජපන් කණ්ඩායම සූදානම් වී සිටිනවා.